අපි දැන් ඕස්ට්‍රේලියාවට ගියහම ඇබෝජෙනියස්ලා කියනවා. නවසීලන්තයට ගියහම මවුරි කියනවා. ලංකාවට ආවම ආදිවාසී ඔබතුමාලා. ඉතින් කොච්චර කාලයක ඉතිහාසයක් තියෙනවද? මේ රට පුජ්ජේ මුල්ම අයිතිකාරයෝ තමයි යක්ක නාග දේව රාක්ෂ කියන ගෝස්තර හතරෙන්. ඒ ගෝස්තර හතර ඔය හැම කැකුලෙක්ම මංගච්චලා එක පැලයක් හිටුම් පුජ්ජ මන්ද කරා. ඒ පැලයක් හිටුම් පුජ්ජ මන්ද කරලා ඒ පැලේ ළඟට මංගච්චලා පැලේ ඇල්ලුම් පුජ්ජ මන්ද කරන්න දීරච්ච තැනමක් ලාබච්චලා පැලේට කතා දමන්න. හැබැයි පැලේ ඔය ඇත්තන්ට උත්තරය නෝ කලන්න කොදුයි. ඒ වුණාට මිනික් ගජු 10මකින් මන්ද වෙනවට වැඩි තැනින් ආශිර්වාදයක් අර එක පැලයකින් මන්ද වෙනවා. නායකත්ව කිව්වා වගේ ස්වභාව දහමත් එක්ක හැප්පෙන්න මහා මුහුද ගහකොළ ගින්න මහ පොළොව එක්ක හැප්පෙන්න බෑ. ඇත්තටම අපි පරිසරය ආරක්ෂා කරනව නෙවෙයි ස්වභාව දහම ඉතින් මේ තාම අපිව ආරක්ෂා කරගෙන ඉන්නේ. දරුවන්ට නොමිලේ ඉගෙනවීමට ඔබත් දායක වන්න. නාලන්දා විශ්වවිද්‍යාල පදනම පරිත්‍යාගී හදවත් ඔබ ලස්සන කරයි. තෙරුවන් සරණයි නායකතෝ දීර්ඝායුෂ ලැබේවා. ඉතින් ඔබතුමාත් එක්ක මෙහෙම කතා කරන්න ලැබීම හම්බෙන්න ලැබීම සතුටක්. මේ එතන මම අහන්නේ අපි දැන් ඕස්ට්‍රේලියාවට ගියහම ඇබෝජෙනියස්ලා කියනවා. නවසීලන්තයට ගියහම මවුරි කියනවා. ලංකාවට ආවම ආදිවාසී ඔබතුමාලා දැන් නායකතුමා නියෝජනය කරනනේ. ඉතින් කොච්චර කාලයක ඉතිහාසයක් තියෙනවද? මාම කෙච්චක් හොඳමයි නායක පොලැත්තෝ. දැන් මේ ලෝකේ ඇයිරුකුලට බන්ධ කරපුවාම මහම කෙච්චක් රටවල මේ ආදිවාසීන් කියන පරම්පරාව තිබෙනවා. දැන් මේ රට මන්දු කරගත්තම මේ රටේ ජීවත් වෙන මන්දු උනේ වැඩි පරම්පරාව. වැඩි පරම්පරාව කියලා කතා දමනුත් එතකොට මේ 80 මේ අත්තන්ට හොඳ වාගේ මම මතක පොඩ්ඩ කොදේ 84 85 වගේ ලෝකෙම එකතු තැන මන්ද වෙලා මේ ආදිවාසීන් කියන කණ්ඩායම් ඇයිරුකුලට මන්දු කරලා එකතු කරගත්තා. එක්සත් ජාතීන්ගේ සංවිධානය. එතකොට ඒ කණ්ඩායම් වලට අයිති තැන මන්ද වෙනවා. දැන් මේ ඇත්තන්නේ පරම්පරාව. මේ රටේ මේ ඉඳ තිබාපු වැඩි ජනතාව දැන් ඒ ඇත්තන්ටත් කතා දමන්නේ ආදිවාසීන් කියලා. මේ ඇත්තෝ හිටලානවා ආදිවාසීන් කියලා කතා දමන්නේ රට පොජ්ජක් ඇයිරුකුලට මන්ද කරනකොට ඒ රටේ මුල්ම පදිංචි මුල් අයිති මිනික් ගච්න. ඉතින් ලෝකෙම ඇයිරුකුලට මන්දු කරුවොත් මාම කෙච්චක් ඉඳිනවා. ඉතින් මේ ඇත්තන්නේ රට මන්දු කරගත්තම මේ ඇත්තන්නේ රට පොජ්ජේ ඉතිහාසය ගැන ඇයිරුකුලට මන්දු කරනකොට මේ රට පොජ්ජේ මුල්ම අයිතිකාරයෝ තමයි යක්ක නාග දේව රාක්ෂ කියන ගෝස්තර හතරෙන්. ඒ ගෝස්තර හතර එතකොට ඒ ඇත්තන්ට තමයි කතා දමන්නේ සිව්හෙලෙව් කියලා. හෙලෙව් තමයි මේ යක්ෂ නාග දේව රාක්ෂ. ඉතින් මේ ඇත්තන්ව අයිති තැන මන්දු වෙන්නේ යක්ක පරම්පරාවට. ඉතින් මේ රටේ ඇයිරුකුලට මන්දු කරනකොට මේ රට පොජ්ජේ 4මෙන් 3ක් මේ ගෝස්තර හතර තමයි මුල් කාල මැච්වල ජීවත් වෙන මන්දල. මේ රට 3කට බෙදලා තියෙනවානේ. කොහොමු අර යක්ෂ කට්ටිය එක පැත්තක දේව කට්ටිය තව මේ පළාතක නාග ගෝත්‍රිකයෝ වෙන පළාතක දේව ගෝත්‍රිකයෝ වෙන එහෙම මේ කණ්ඩායම් හැටිමට මේ රටේ ජීවත් වෙන මන්දු වුණා. ඉතින් මේ පරම්පරාවේ මිනික් ගජ්ජු අද දවස් පුජ්‍ය මන්දු වෙනකොට දිස්ත්‍රික්ක 6මක ජීවත් වෙන මන්දු වෙනවා ලක්ෂ 5කට කිට්ටු තැනින්. හැබැයි අර මුල් කාලෙච්චේ ඒ ඇත්තන් ළඟතනේ තිබාපු සිරිත් විරිත් සංස්කෘතිය මාම කෙච්චක් දැන් මේ කාලෙච්ච මන්දනකොට අඩු තැන මන්දිලා මික්ස් වෙලානේ. දැන් ඇබෝජිනියස්ලායත් ඒගොල්ලෝගේ සංස්කෘතියෙන් අර ආපු අය සුද්දන්ට මිස් වෙලා. මොකද මිස් වෙලා අපේ අයත් දැන් එකතු වෙලා ටික. එහෙම මන්ද වෙලා තිබෙනවා. එතකොට අපේ නායකත්වෝ මේ දැන් හිම දැන් අපිට තාත්තා ගැන කිව්වොත් ඉසහාමි නායකත්වෝ ගැන කිව්වා. එතකොට ඒ කාලේ හිතුන්නේ නැද්ද ඔබතුමාටත් මිස් වෙන්න හිතුන්නේ නැද්ද? ඇයි මෙහෙම අද වෙනකම් මේ සංස්කෘතිය එහෙම ආරක්ෂා කරගෙන ඉන්නේ? අනිත් අය එහෙම අනිත් අයත් එක්ක එකතු වෙද්දි එතන මේ ඇත්තොත් එක්ලාන්න කොදොයි මේ ඇත්තන්ට එහෙම මේ අදහසක් මේ ඇත්තන්ට මං ගච්ඡන්න කොදොයි. මේ ඇත්තන්ට හැම වෙලාවකම මේ ඇත්තෝ ඇයිරුකුලට මන්ද කරුවේ මේ ඇත්තන්නේ අපිල ඇත්තන් ළඟ තිබාපු චාරිත්‍ර වාරිත්‍ර සිරිත් විරිත් ඒ ඇත්තන්නේ ගතිගුණ ඒ ඇත්තන්නේ අදහස් ඒතනවල තමයි මේ ඇත්තෝ හිටලා ගත්තේ. ඉතින්
අපිලැත්තන්ට මාම කැච්චක් ගැටලු මං ගැච්චුවා 83 මේ කෝණ පොජ්ජ මන්ද වෙනකොට මේ කැලාව මන්ද කරගන්නවා ආණ්ඩුවට මාදුරුවේ වන උද්‍යානයේ. ඉතින් ඒ කාලමැච්ච මන්ද වෙනකොට අපිලැත්තන්ට එක එක කතා පොජ්ජවල් මං ගැච්චුවා. මිනික් ගජ්ජු මියපට දමාපු එකමෙක් හොරතනෙන් ඉන්දින එකමෙක් නිල්ගල තිසාමිල ඇත්තු තමයි ඇත්තතනේ තිසාමිල ඇත්තු මේ බොරු එකමෙක් මෙඇත්තෝ හිටලාන හැටිමට කතා දමන්න කොදෝවිලා හොරතනෙන් මංගච්චලා පරීක්ෂණත් මන්දු කෙරුවා මේ තිසාමිල ඇත්තු කොයි වගේ එකමෙක්ද කැලේ ඇත්තනේ අම්මිල ඇත්තු කොයිබද අප්පිල ඇත්තු කොයිබද ඇත්තු රඳව්වේ කොයිබද එහෙම පරීක්ෂණත් මන්දු කෙරුවා. හැබැයි ඒ මොනේක මන්ද කරුවත් මේ ඇත්තන්නේ අපිලැත්තෝ රඳාපු තැනමින් හෙල්ලුම් පොජ්ජවත් මන්ද වෙන්න කොදෝවිලා ඉඳ තිබුණා. ආණ්ඩුවෙන් එක එක යෝජනා යන්න මං ගෙච්චුවා. දවල් කාලෙ මේ මම් පොජ්ජ රුම් පොජ්ජ මන්ද කරුවා. මිනික් ගජ්ජුන්ට මං ගච්ඡන්න තහනම් පොජ්ජ මන්ද කරුවා. අපිලැත්තන්ට කතා දැම්මා දවල් මැච්චට ඒ බැරියල් පොජ්ජෙන් එයිබට මං ගච්ඡලා රඳන්න රෑ මැච්චට මේයිබට මං ගච්ඡන්න ඉතින් අපිලැත්තෝ හිනා පුජ්ජ මන්දලා කතා දැම්මා මේ ඇත්තෝ මේ පය පුජ්ජ දෙපළක තිබාගෙන ජීවත් වෙන මන්ද වෙන එකමෙක් නෙවෙයි කියලා. ඉතින් මේ ඇත්තෝ හිටලාන හැටිමට මේතනේ ඉඳින සරත් කුටගම මහහූරා ඒ කාලමැච්චේ ඔය හැම විස්තරයක්ම හිටලානෝ හොඳ වගේ. එයා දන්න ඔක්කොම එතකොට මේ දැන් මේ ආවම ඉලුක් හේකර වහලා මෙහෙම තමයි ජීවත් වෙන්නේ ජීවිතේ වැඩි කාලයක්ම. කැලේ ඇතුලේ කැලේ බෝඩරේ දැන් ඉන්නේ නේ ඉස්සර තාත්තා කාලේ කැලේ ගොඩාක් ඇතුලේ හිටියා කිව්වා. ඔව් දැන් මේ ඇත්තෝ මේ දැන් මේ රඳන්නෙත් මාදුරුවේ වන උද්‍යානයේ ඇතුළතනේ. ඇතුලේ මායිම කිට්ටුව. ඉතින් තාමත් මේ ඇත්තන්ට මේතනේ මේ ඇත්තෝ අර බලෙන් වගේ ඉඳින්නේ මේ ඇත්තන්ට මේතන මේ අයිතියක් යනු කලලා කොදුයි. ඒකද අපි දැන් මේ බලාපොරොත්තු වෙන්නේ දැන් පෙබරවාරි 11 ඔබතුමාගේ තියෙන පරිසරය ගැන ප්‍රකාශයක් කරනවා. එදාට බලාපොරොත්තු වෙන්නේ ලක්ෂ 6ක් ඉන්නවා නායක මේක සංස්කෘතිය රැකගෙන ඉන්නවා. දැන් ලෝකයේ කොච්චර දියුණුවක්වත් කතා කරනවා ඒ කැලේ ඇතුළට තමයි අපි යන්න ඕනේ කියලා. මොකද බිනකොට ලොස් ඇන්ජලිස් වල ඇමරිකාවේ ගෙවල් 50000ක් ගිනි අරගෙන සත්තු ලක්ෂ ගාණක් මැරිලා. ඒතර පරිසරයට ආදරය කරන්නේ නැතුව මේ ගියපු ගමන දැන් ආපස්සට හැරෙනවද විනාශ වෙනවද කියන තැනක තමයි අද ලෝකේ තියෙන්නේ. මම හිතන්නේ නායකත්ව එක දන්නව ඇතිනේ. ඇත්තටම දැන් මේ ඇත්තන්ටත් ආරංචි තැන මන්ද වෙනවා මේ අර මොනේකෙක්වත් මන්ද කරන්න කොදෝවිලා ගිනි රැච්චා ඉබේ ගිනි රැච්චා මන්ද වෙලා මං ගච්චනවා මාම කැච්චක් විශාල තැනේ මේ කාලෙ මෙච්ච මේ අද දවස් පුජ්ජ මන්ද වෙනකොටත් ඒ ගිනි රැච්චා මන්ද තව මාස ගානකට නිවන්න අමාරුයි කියලා තියෙන එච්චර දිනුනා කතා දමනවා. ඉතින් ඇත්තටම මේ ඇත්තෝ හිටලාන හැටිමට මිනික් ගජ්ජු හැටිමට මිනික් ගජ්ජු මොන එකක්වත් හිටලාන්න කොදෝවිලා සීමාවක් කොදෝවිලා මහ විශාල තරගයකට මං ගච්ඡනවා. ඒ තරගයට මං ගච්ඡන හින්දා මේ ඇත්තෝ ජාතිය විනාශ වෙන මන්තු කරගන්නවා, පරම්පරාව විනාශ වෙන මන්තු කරගන්නවා, රට විනාශ වෙන මන්තු කරගන්නවා, සිරිත් විරිත් විනාශ කරනවා, පරිසරය විනාශ වෙන මන්තු කරනවා, ආගම ධර්මයේ විනාශ වෙන මන්තු කරගන්නවා. ඉතින් මෙහෙම මිනික් ගජ්ජුන්නේ මේ ආසාවයි තණ්හාවයි හින්දා සීමාවක් කොදෝවිච්ච විශාල තරගයකට මං ගච්ඡනවා. හැබැයි මේ තරගයේ දිහා ඇයිරුකුලට මන්ද කරගෙන ඉදිනවා මේ සුභා ධර්මයේ. මේතනට විරුද්ධව මං ගච්ඡන්න මොනේක්කටවත් අමාරු තැන. ඉතින් දැන් ආපහු සුභා ධර්මයේ විසින් මේ ඇත්තන්ට දඬුවම් පොජ්ජනෝ කරනවා. ඉතින් මේ දඬුවම් වලින් බේරුම් පොජ්ජ මන්ද වෙන්න අමාරු තැනයි මොනේක්කටවත් මේ ඇත්තෝ නම් පරිසරයට, ජාතියට, ආගමට මොනේකක්වත් මන්ද කරන්න කොදොයි කියලා බේරුම් පොජ්ජ මන්ද වෙන්න අමාරු තැනයි. සුභාධම්මෙන් දඬුවම් පොජ්ජානෝ කලනකොට පොදුවේ හැම එකමටම එකමට දඬුවම් පොජ්ජානෝ කලනවා. ඉතින් නායක කපුවල ඇත්තන්ට හිට්ලානෝ ඇත්තකයි කෝණ පොජ්ජ ලක්ෂ ගාණක් තිබාපු කඳු අද දවස් පොජ්ජ මන්ද වෙනකොට දියරැච්ච මං ගච්චනකොට කඳු පහත් වෙන මන්ද විශාල වශයෙන් එක වෙනවා මන්ද වෙනවා. නාය මං ගච්ච රටවල් යට වෙනවා. රට පොජ්ජවල් දියරැච්චට යටිතන මන්ද වෙනවා. මහදිය ගංගල්ල උඩතැනට මං ගච්චනවා. සුලිසුලම් මං ගච්චනවා. ගිනි කඳු පට ඇරෙනවා. මේතනවල නිකමෙන් මන්ද වෙන එකමල් නෙවෙයි. මිනික් ගජ්ජු මන්ද කරපු ඒ ක්‍රියාකාරකම් නිසා මිනිස්සුගේ ආසාව හින්දාම ආසාවයි තණ්හාවයි හින්දා මිනික් ගජ්ජු මන්ද කරපු වැරදි වලට දඬුවම් තමයි දැන් මන්ද වෙන්නේ.
ඉතින් මේ දඬුවම් මේ ඇත්තටම හරිම විශාලයි. දැන් මං ගච්ඡපු කාලෙමැච්චේ කොරෝනා කියලා ලෙඩක් මං ගච්ඡා. හැබැයි කොරෝනා කියන ලෙඩේ මිනිග්ගජ්ජු ලෝකේ මාම කෙච්චම් මියබට දැම්මා. හැබැයි ඒ වාගේම හොඳ වාගේ පණිවිඩයක් යනු කළාවා කොහොමද ජීවත් වෙන මන් වෙන්න ඕනේ කියන එකම. දුරතනේ මීටරයක් දුරතනේ ඉඳින්න කියලා කතා දැම්මා. කටපොජ්ජ වැහුම් පොජ්ජ මුද්ද කරගන්න. අගපොජ්ජ තේදුම් පොජ්ජ මන්ද කරගන්න. එලි පොජ්ජට මං ගච්ඡන්න කොදයි. අර මේ කොක්කල ඇත්තන්ට ලෙඩ පොජ්ජක් මන් දෙනවා පිස්සු බලු ලෙඩ පොජ්ජි කියලා. දැන් මෙන්න මේ ඒ වාගේ කොරෝනා මන්ද වෙච්ච එකමෙක් දිහා ඇයිරුකුලට මන්ද කරන්නේ යක් පොජ්ජෙ දිහා ඇයිරුකුලට මන්ද කරනවා වගේ. ඒ තරම් බයයි. හැබැයි මිනිග්ගජ්ජු ඒ වෙලාවේ ඒ කට වැහුම් පොජ්ජ මන්දු කරගත්තේ තනමත් දුරතෙනින් ඉඳ තිබව්වේ අත් පොජ්ජ සේදුම් පොජ්ජ මන්දු කරුවේ මියබට තමයි කියලා බයට. එහෙමනම් ඒ වෙලාවේ ඒ බය තේරුම් පොජ්ජ මන්දු වුණා නම් මේ විනාශේ මන්දු කරනකොටත් තේරුම් පොජ්ජ මන්දු වෙන්න එපා. මෙහෙම මන්දු වෙනොත් මේ ඇත්තෝ විනාශ වෙන මන්දු වෙනවා කියන එක මිනිග්ගජ්ජුට තේරුම් පොජ්ජ මන්දු වෙන්න ඕන. මේ තරගෙන් දිනන කෙනෙක් නැහැ. මොන එකෙක්වත් කොදුයි. හැම එකමම පරාද. රටවල් හැටිමට මන්ද කරගත්තත් ඒ රටවලුත් පරාදයි. මිනිග්ගජ්ජු හැටිමට මං ගැච්චුවත් මිනිග්ගජ්ජුත් පරාදයි. මියබට දමන දවස් පොජ්ජේ හැම එකමම අර හැම එකමක්ම ඒ ආසාවට පොඩි බැඳපු හැම එකමක්ම තිබාලා මං ගච්චන. එදා දවස් පොජ්ජේට අර එකුතු තැන මන්ද කරගත්තු මොන එකක්වත් යන්න මං ගච්චන්න කොදුයි. ඉතින් අපේ වන්නිලැත්තෝ කියන්නේ බුදුහාමුදුරුවෝ වගේ හේතුව තමයි ආසාව. ආසාව වැඩි කරගත්ත කිසි කෙනෙක්ට යහපතක් නැහැ. ඉතින් මේ බුදුහාමුදුරුවෝත් රජමාලිගාව ඉපදිලා අවසානයේ තීරණය කරේ මේ රජකම් කරන්න නෙවෙයි සාමාන්‍ය විදියට ඉන්න. ඉතින් වන්නිලැත්තොත් රජෙක් වගේ තමයි. හැබැයි ජීවත් වෙන්නේ පරිසරයට ආදරය කරගෙන සතා සිව්පාවට කරුණාව දක්වගෙන. ඇත්තටම මොන සැප සම්පත තිබවුවත් මේ ඇත්තන්ට මේ පරිසරයේ සුභාදහම කොදොයි නම් ජීවත් වෙනවා වෙන්න අමාරු තමයි. මේ ඇත්තෝ කතා දැම්මොත් දැන් මේ ඇත්තෝ හැම දවස් පොජ්ජකම කතා දමන එකමත් තමයි මේ ඇත්තන්නේ රුකුල් පොජ්ජට මං ගච්චනවා කරකුරු ගච්චන රුකුල් පොජ්ජවල වල කැකුළු. ඒ කැකුලන්නේ මේ ඇත්තෝ ඇහුම් පොජ්ජ මන්ද කරනවා ඔය ඇත්තන්ට වයස කොච්චරද? දැන් කතා දමනවා කෝණ පොජ්ජ 14මයි 15මයි 18යි 20යි 30යි එහෙම කතා දමනවා. ඉතින් කතා දමාපුවම මේ ඇත්තෝ ඇහුම් පොජ්ජ මන්ද කරනවා මේ වයස මන්ද වෙනකන් ඔය ඇත්තෝ ජීවත් වෙන මන්ද කරුවේ මොන එකද? එතකොට කතා දමනවා අම්මිලැත්තෝ අප්පිලැත්තෝ. ඉතින් ඇත්තටම අම්මිලැත්තෝ අප්පිලැත්තෝ මේ ඇත්තන්ට උදව් වෙන මන්ද කරනවා. හැබැයි මේ ඇත්තන්ව ජීවත් වෙන මන්ද කරන්නේ මේ සුභාදහම. මේ සුභාදහම තමයි මේ ඇත්තන්ව ජීවත් වෙන මන්ද කරන්නේ. මේ ඇත්තන්ට හුස්ම යනවා කරන්නේ මේ සුභාදහම. මේ පරිසරය මේ ගහකොළ. ඉතින් එහෙම කතා දැම්මම ඔන්න තනමක් ලක්මන් පොජ්ජ මන්ද වෙනවා. ඉතින් මේ ඇත්තෝ කතා දමනවා හැබැයි මේ හැම එකමම ණයයි. මේ මිහිතලයට මේ පරිසරයට මේ සුභාදහමට හැම එකමම ණයයි. හැම කෙනාම ණයයි. ඔව්. එතකොට මේ ණය ගෙවුම් පොජ්ජ මන්ද කරන්නේ කොහොමද? ඉතින් මොනෙකුටවත් උත්තරයක් කොදුයි. ඉතින් මේ ඇත්තෝ කතා දමනවා ක්‍රම දෙකමක් තිබෙනවා. ක්‍රම දෙකමක් තිබෙනවා මේ ණය ගෙවුම් පොජ්ජ මන්ද කරන්න. ඉතින් මේ ක්‍රම දෙක තමයි මේ ඇත්තෝ ජීවත් වෙන මන්ද වෙන දැන් මේ කෝණ පොජ්ජ 60ක් 100ක් ජීවත් වෙන මන්ද වෙනවා නම් ලෝකෙම තිබෙනවා එක එක දින. මේ ඇත්තන්ට උපන් දිනේ තිබෙනවා, වැඩිහිටියන්ට දින තිබෙනවා, දියරැච්චට දින තිබෙනවා, පරිසරයට දින තිබෙනවා. හැම එකටම දින තිබෙනවා. ඉතින් අමතක තැන මන්ද වෙන්න කොදෝ වෙච්ච දිනේ තමයි මේ ඇත්තෝ ඉපදුම් පොජ්ජ මන්ද වෙච්ච දිනේ. ඒ ඉපදුම් පොජ්ජ මන්ද වෙච්ච දිනේට ඔය හැම කැකුලෙක්ම මං ගච්චලා එක පැලයක් හිටුම් පොජ්ජ මන්ද කරන්න. ඒ පැලයක් හිටුම් පොජ්ජ මන්ද කරලා ඒ පැලේ ළඟට මං ගච්චලා පැලේ ඇල්ලුම් පොජ්ජ මන්ද කරන්න දියරැච්ච තැනමක් ලාබච්චලා පැලේට කතා දමන්න. ඔය ඇත්තන්ට තිබෙන ප්‍රශ්නේ කතා දමන්න. කියන්නේ. හැබැයි පැලේ ඔය ඇත්තන්ට උත්තර යනෝ කලන්න කොදුයි. ඒ වුණාට මිනිග්ගජු 10මකින් මන්ද වෙනවට වැඩි තැනින් ආශිර්වාදයක් අර එක පැලයකින් මන්ද වෙනවා. ඉතින් එහෙම කතා දමන්න මේ මන්ද කරන්න කතා දමනවා. අනිත් ක්‍රමේ තමයි මේ ඇත්තෝ මියබට දැම්මම
මේ ඇත්තන්නේ මේ ඇඟ තිබෙන කටු මස් ලේ නහර මේ හැම එකමක්ම මේ ඇත්තන්ට මේතනවල් හැදුම් පුජ්‍යමන්ත වෙලා තිබෙන්නේ මේ භූමියෙන් මේ බිම් පුජ්‍යෙන් ඇනෝ කලාපු රස කොටස් වලින්. මේ ඇත්තෝ වී බුසලක් වැපරුම් පුජ්‍යමන්ත කරපුවම බුසල් 50ක් මේ ඇත්තන්ට පැහුම් පුජ්‍යමන්ත වෙනවා. ඒ පැහුම් පුජ්‍යමන්ත වෙන්නේ ඔය ඇත්තෝ ජීවත් වෙන මන්ද වෙන්න. මෙන්න මේතන කැවිල්ලාලා ජීවත් වෙන මන්ද වෙන්න. කියලා මේ භූමියෙන් මේ ඇත්තන්ට ඇනෝ කලනවා. හැබැයි ඒතන කැවිල්ලාලා මේතන්ට විරුද්ධවම මේ ඇත්තෝ මං ගච්චනවා නම් මේ ඇත්තෝ ණයයි. ඒ හින්දා මේ ඇත්තෝ මියබට දැම්මම මේ ඇත්තන්ට තිබෙනවා මියබට දමාපු එකමෙකුට නමක් තිබෙනවා භූම දානෙ කියලා. හැබැයි මියබට දැම්මම වලේලා බච්චන එකමටම නෙවෙයි මේ භූම දානෙ කියලා කතා දමන්නේ. මේ භූමියෙන් මේ ඇත්තෝ කැවිල්ලාපු මේ බිම් පුජ්‍යෙන් කැවිල්ලාපු ඒ ගරුත්වයට මේ යුතුයකමක් හැටිමට මේ ඇත්තෝ මේවට දැම්මම මේ ඇත්තන්නේ කටු මස් ලේ නහර මේ භූමියට දානයක් හැටිමට වල පුජ්‍යලා බච්චන. එතකොට තමයි ඒක භූම දානයක් වෙන්නේ. එහෙම කොදොයි නම් මේ දැන් මේ කාලමැච්ච මන්ද වෙනකොට මිනික් ගජ්ජෙන් මේබට දැම්මම මේතනදී මේබට දැම්මනම් මහියංගනේට යන්න මං ගච්චලා අර රුකුල් පුජ්‍යට යන්න මං ගෙච්චුවා පුච්ච කරා. ඉතින් එහෙම මන්ද කරුවට ඒක ඒ ණය ගෙවුම් පුජ්‍ය මන්ද වෙන්නේ නැහැ. එතකොට තවත් පොළොවට පොර වෙන්නේ නැහැ. මේතනට පොහොරයක් මන්ද වෙන්න කොතුයි. ඉතින් මේතනට භූම දානේ මන්ද කරුවොත් ඒ භූමියේ රුකම් පුජ්‍යක් මන්ද වෙනවා. ඒතන කැවිල්ලාලා තව එකම ජීවත් වෙන මන්ද වෙනවා. ඒ ඇත්තෝ ඒතනේ ගෙඩි පුජ්‍යක් ඇවිල්ලාලා පහරනවා තව තැනමක ඒතනෙන් තවත් පැලයක් මන්ද වෙනවා. එතකොට ඒක සීමාවක් කොදෝ වෙලා මං ගච්චනවා. එතකොට අර ණය ගෙවුම් පුජ්‍ය මන්ද වෙනවා. ඉතින් එහෙම කතා දැම්මම හැමෝම සමහර වෙලාවට කැකුලෝ ඇඳුම් පුජ්‍යත් මන්ද කරගෙන මං ගච්චනවා. එහෙනම් මෙච්චර කල් මේ ඇත්තෝ මේ වැරද්දක් මන්ද කරලා තිබෙන්නේ කියලා. ඒක නිසා මේ අපේ නායකත්ව කියන්නේ ගහක් ඉඳන්න ඒ ගහ ඉන්දලිවරල සාතු කරන්න වගේ උපන්දින උපදිච්ච දවසට ඒට ප්‍රශ්නයක් આવොත් කියන්නේ මිනිස්සු 10කට කිව්වට වඩා නොපෙනෙන ආශිර්වාදයක් තියෙනවා. ඉතින් ඒ වගේම තමන් මේ පොළවේ දෙන වී ඇටට වලින් ඒ කැම එන්නේ. ඒතර මේ පොළොවටම භූමි දාණය වෙන්න පොහොර වෙන්නේ. එතකොට ඒ අයිත් එකෙන් ගස් කොළන් හැදෙනවා. ඒකෙන් සතා සිව්පාව කරනවා. ඒ වගේ දාම ක්‍රියාවක් සිද්ධ වෙනවා. අපි පරිසරයේම කොටසක් බවට පත් වෙනවා. ඉතින් මේ නායකත්ව කිව්වා මේ අපේ ආසාවන් එහෙම නිසා දැන් මේ පුරාණ කාලේ මේ අවුරුදු දැන් නායකත්වන්ගේ වයස මේ ඇත්තන්ට 77යි. 77ක් වයසයි. ඉතින් ගොඩාක් දේවල් දැකලා තියෙනවා. දැන් තාත්තා කාලේ 80 ගණන් වල ඉඳලා ඉතින් අද වෙනකන් දේවල් දැකලා තියෙනවා. මිනිස්සුගේ තරංගය දැකලා තියෙනවා. විනාශය දැකලා තියෙනවා. අත්දැකීමෙන්ම කියන්නේ පොත්පත් වලින් නෙවෙයි. ඉතින් ඒක නිසා මම හිතනවා මේ පණිවිඩේ අහන ගොඩක් අයට තමන් යනවනම් තරංගයකට වෙනස් කරගනීවි කියලා ජීවිතේ. ඉතින් නායකයන්ට මේ තව මේ තමන්ගේ පරම්පරාවේ අය වෙනුවෙන් දැන් මට ආරංචි වුණා මේ කතා බහ කරනකොට දැන් බොහෝ කාලයක් තිස්සේ ඉස්සර 80 ගණන් වල තිසාමිට ප්‍රශ්න වෙලා එළියට යන්න ගියත් මරුණත් යන්නේ නැහැ කියලා අපි දැන් ගේ ගිහිල්ලා බැලුවා. ඊට පස්සේ ඒ තාත්තා ඒ වගේ ක්‍රියාවක් ගත්ත හින්දා තමයි අද කැලේ ඉන්නේ. නැත්තම් සමහරට මේක පරම්පරාව මෙහෙම නැති වෙන්නත් තිබුණා මේ සංස්කෘතිය. මේ වෙලාව පුජ්‍ය මන්දනකොට හමාරත නැහැ එහෙනම්. ඔව් ඉතින් මේ තිසාහාමි නායකත්ව ගත්ත ඒ අභීත තීරණය නිසා අදටත් ලෝකයට මේ පණිවිඩයක් දෙන්න මේ සංස්කෘතිය ආරක්ෂා වෙලා තියෙනවා. නැත්තම් සමහරට ගම් වලට ගිහලා මිස් වෙලා අද ඒ සංස්කෘතිය නැති වෙලා යන්න තියෙනවා. ඉතින් මේක විශාල සංස්කෘතියක්. ඒවා මුතුන් මිත්තන්ගේ ලේ මතින්, දහඩිය මතින්, කඳුළු මතින්, අත්දැකීම් මතින් හැදිලා තියෙන චාරිත්‍ර වාරිත්‍ර පරම්පරාව. ඉතින් අපි ඇත්තටම ගරු කරනවා අද මෙච්චර මේ ලෝකයට මේක ආරක්ෂා අනිත් මේ පරම්පරාව වලින් එන කිසිම දෙයක් මෙහි විතර නෙවෙයි මම බැලුවා ඒ කිසිම එකක් ස්වභාව දහමට හානි කරන ඒවා නෙවෙයි මහා පරිමාණ හානියක් කරන්නේ ගහක් කැපුවා කියලා කාණේ මහා විශාල හානියක් නැහැ නමුත් මහා කර්මාන්ත ශාලාවක් හදද්දී ඒකේ වෙන හානිය ගණන් කරන්න ජීවිත කාලේ ඉලක්කම් මදි. ඉතින් තමන්ගේ පරම්පරාවෙනේ දැන් මේ අලුත් රජයක් ඇවිල්ලා තියෙනවා. දැන් අපිට ආරංචි ඒගොල්ලෝ අවංකව හොරකම් කරන්නේ නැතුව වංචා කරන්නේ නැතුව ගොඩක් වැඩ කරනවා කියලා යුතුයකම් කරනවා කියලා නායකත්වන්ට මේක ඒගොල්ලෝ බලනවා මොකක්ද කියන්න තියෙන්නේ අයට තමන්ගේ මේ කණ්ඩායම වෙනුවෙන් ඇත්තටම මේ ඇත්තෝ දැන් මේ මංගච්ඡන මාසපුජ්ජේ මේ 22 වෙනිදාට මේ ඇත්තන්ට තිබෙනවා මේ මහහුරව ජනාධිපතිවරව අයිඩුකුලට මන්ද වෙන්න. ඉතින් එතනේදී මේ ඇත්තෝ
ඇත්තතෙනෙම්ම මේ ඇත්තන් ගැන කතා දැම්මුවොත් මේ ඇත්තෝ නායකයල ඇත්තෝ මන්ද වුණේ 98 වෙසක් මාස පොජ්ජේ 29 වෙනිදා. එතකොට ඒ කාලමැච්චේ ඉඳ තිබාලම මේ ඇත්තන්ට මේතන වෙනස් වෙන මන්දු කරගන්න ඕන නම් මේ ඇත්තන්ට වෙනස් වෙන මන්දු කරන්න ඒ කාලමැච්වල වල තිබාපු ආණ්ඩු මේ ඇත්තන්ට මාම කෙච්චක් කතා දැම්මා. නායක ඇත්තන්ට රුකුල් පොජ්ජක් හැදුම් පොජ්ජ මන්දු කරන්න ඕන, දඩු කෙච්චක් ඇනෝ කලන්න ඕන, ඒ වාගේ මම් පොජ්ජ හැදුම් පොජ්ජ මන්දු කරන්න ඕන, ඒ වාගේ පහසුකම් ඇනෝ කලන්න. ඒක කතා විතරයි. නෑ ඒ ඇත්තෝ කතා දැම්මා මේ ඇත්තෝ කැමති පොජ්ජ මන්දු වෙන්න පොදුයි. ඉතින් මේ ඇත්තෝ හැම වෙලාවකම කල්පනා දෙන මන්දු කරුවේ මොන වස්තුව තිබවුවත් නිදහස කියන එකම තිබෙන්න ඕන. මිනික් ගජ්ජුන්ට නිදහස කොදොයි නම් වස්තුව කොච්චර තිබවුවත් වැඩපොයි. සතුටක් නැහැ. සතුටක් කොදොයි. වස්තුව තිබන්න ප්‍රශ්න වැඩි තැනයි. එතකොට ආරක්ෂාවට කුක්කලැත්තොත් හැදුම් පොජ්ජ මන්දු කරගන්න ඕන, කළුකෝමන්තන වටා පොහොරලත් ඉඳින්න ඕන, හැම වෙලාවම බයෙන් ජීවත් වෙන මන්දු වෙන්න ඕන. ඉතින් මේ ඇත්තෝ හිටලෑවේ මේ ඇත්තන්ට සරලකම කියන එකම මේ ඇත්තන්නේ මුත්තිල ඇත්තෝ, කිරියම්මිල ඇත්තෝ, කිරියප්පිල ඇත්තෝ මේ අත්බුතු පරම්පරාවම මේ කැලේ ජීවත් වෙන මන්ද වුණා. මේ කැලේට බිම් පොජ්ජට පස් වුණා. ඉතින් ඒ හින්දා මේ ඇත්තෝ සැප විඳිනවා නම් ඒ ඇත්තන්ට මේ ඇත්තෝ මන්ද කරන ලොකු අගහරුවක් ඒතන. ඉතින් ඒතන හින්දා මේ ඇත්තෝ කැමැති පොජ්ජ මන්ද වෙන්න කොද වුණා. ඉතින් මේ ඇත්තෝ කතා දමන්නේ මේ පරම්පරාව මේ රටේ මුල්ම පරම්පරාවක් හැටිමට මේ ඇත්තෝ ආණ්ඩු මාම කැච්චක් එක්ක කතා දැම්මා. හැබැයි කතා දම්පු එව්වා මේ වැඩ පොජ්ජකට කොද වුණා. මේ ඇත්තන්ට ගියවසුන් අස්සම් පොජ්ජ මන්ද කරුවා, හැඳුනුම්පත් ඇනෝ කළාවා. ඒ එකමක්වත් නීතියකින් පනතකින් වෙනස් වෙන මන්ද වෙච්ච එකමල් නෙවෙයි. ඒතනවල් අර මේ ඇත්තන්ගේ කට වැහුම් පොජ්ජ මන්ද කරන්න කතා දම්පු එකමල් විතරයි. පලස්තර. ඔව්. ඉතින් මේ ඇත්තෝ බලාපොරොත්තු තැන මන්ද වෙනවා අලුත් වෙනින් මංගච්ඡපු ආණ්ඩුව මාම කැච්චම්ම මේ රටේම මිනික් ගජ්ජු තන්නේම බලයක් ඇනෝ කලව යත්තන්ට. ඒ බලේ ඇනෝ කලලා තිබෙන්නේ ඇත්තන් ගැන ලොකු විශ්වාසයක් තිබෙනවා. අපි හැමෝටම විශ්වාසයක් තියෙනවා. හැමෝටම විශ්වාසයක් තිබෙනවා. මේ ජාතියට, ආගමට, රටට, සිරිත් විරිත් වලට, සංස්කෘතියට වැඩ පොජ්ජම් මන්ද කරයි කියන බලාපොරොත්තුෙන් තමයි මේ බලේ ඇනෝ කලලා තිබෙන්නේ. ඉතින් මේ ඇත්තෝ තවමත් ජනාධිපති හුරා හරි අගමැති නෑනිලා හරි තාම ඉරුකුලට මන්දලා කතා දමලා කොදොයි. ඉතින් මේ 22 වෙනිදාට මේ ඇත්තෝ බලාපොරොත්තු වෙන මන්ද වෙනවා ඒ ඉරුකුලට මන්දලා කතා දමන්න. ඉතින් මේ ඇත්තන්නේ ලොකු විශ්වාසයක් තිබෙනවා. මේ ඇත්තන්නේ මේ දිස්ත්‍රික්ක 6ක් තිබෙනවා. දිස්ත්‍රික්ක 6 ඉඳින මේ ලක්ෂ 5කට 6කට කිට්ටු තැනින් ඉඳිනවා. හැබැයි මේ ගමට වැඩියෙන් තිබෙන ප්‍රශ්නේ වෙන එකමක් අනිත් ගමේ. ඊළඟ ගමේ ඇයිරුකුලට මන්දුකට වෙන ප්‍රශ්නයක්. දැන් ඒ ප්‍රශ්න හඳුනාගෙන ඒ ඇත්තන්ට නිදහසේ ජීවත් වෙන මන්ද වෙන්න, නිදහසේ ඇත්තන්නේ සංස්කෘතියන්න මංගච්ඡන්න ඒ කටයුතු කරගන්න. ඒ ඉඩකඩ ඒ කටයුතු මන්ද කරගන්න තමයි බලාපොරොත්තු. ඔය අපි ඇත්තටම හිතනවා ඒක නිකන් පැලස්තරයක් නෙවෙයි. ඒ කියන්නේ සාධාරණ ස්ථීර විසඳුමක් මේ වැඩි කාලයක් නොගිහින් ලබා දෙයි කියලා. මම හිතන්නේ ඊට කලින් රජයෙන් ගොඩක් දේවල් හදලා තිබුණා. ඒගොල්ලෝ නැති වුණා. දැන් මෙයාට තමයි ඒක ස්ථීර කරන්න තියෙන්නේ. ඉතින් දැන් 22 වෙනිදා ජනාධිපතිතුමා අගමැතිතුමිය හම්බ වෙනවා. ඉතින් අපි 11 වෙනිදා එයාලට ආරාධනාත් කළා තියෙනවා මෙහාට එන්න. අපි මේක ලොකු දෙයක්. ලෝකෙට ලොකු ඇත්තටම තියෙන පණිවිඩය අත්දැකීමෙන් තියෙන පණිවිඩයක්. අවුරුදු 77ක් නායකත්ව ජීවත් වෙලා තියෙනවා සභාව දහමත් එක්ක. එතකොට මේ බොරුවට කටින් කියන එකක් විතරක් නෙවෙයි. ඒතකොට ඒක අත්දැකීමෙන්ම කියන එකක් ගොඩක් දේවල් දැකලා තියෙනවා. ඉතින් මේ ලෝකය අදටත් අපි රතු ඉන්දියානු නායකයාගේ වචනයට සංවේදී වෙනවා. සවන් දෙනවා. මිනිසුන්ගේ ජීවිත පරිවර්තනය වෙනවා. ඒක අහලා සමහර පරිසරය විනාශ කරන මිනිස්සු පරිසරයට ආදරය කරන ගන්නවා. මම හිතනවා ඔබ මේ තාක්කල් මේ ආරක්ෂා කරන රැකගෙන ආපු සංස්කෘතිය ඒ වගේම දීපු නායකත්වය මුළු ලෝකෙ පුරා ගිහිලා තව එක මිනිස්සෙක් හරි එක ළමයෙක්ගේ හරි පරිසරයට ආදරය කරන සබාව දහමත් එක ජීවත් වෙන්න ජීවිතය වෙනස් කරගන්න කියලා. ඉතින් අපි ඒක ලබන මාසේ පෙබරවාරි 11 සමුළුවක් තියෙනවා. ගොඩක් ලෝකෙ වගකිය යුතු අය එතෙන්ට එනවා. ඉතින් අපි පරිසර ඇමති දැන් ඉන්න පරිසර ඇමතිතුමත් එදාට එනවා කියලා පොරොන්දු වෙලා තියෙනවා. ඉතින් 22 හම්බුනහම බොහෝ දුරට ජනාධිපතිතුමා කියයි ඔබ ඇත්තන්ට එදාට එන්න පුළුවන්ද බැරිද කියලා. මේ ඉතින් අවසන් වශයෙන් අපි මේ වැඩසටහන අවසන් කරනවා 21 ලබන මාසේ 11 වෙනිදා
නායකත්වෝ මුළු ලෝකයටම ප්‍රකාශයක් කරනවා. අපි ඒක දැන් රජයත් එක්ක සම්බන්ධ වෙලා පරිසර විද්‍යාඥයන් එක්ක සම්බන්ධ වෙලා විශේෂයෙන්ම සරත් කොටගමස වගේ අය එකතු කරගෙන අපි ඒක භාෂා ගණනාවටම ලෝකෙට මේ පණිවිඩේ මේ දඹානේ මේ ප්‍රදේශයේ මේ කැලේ ඇතුලේ හදවතේ තියෙන පණිවිඩේ ලෝකෙට යවන්න අපි විශාල වැඩපිළිවෙලක් සකස් කරලා තියෙනවා. අපි හිතනවා ඒක ලෝකෙට ගිහිල්ලා මිනිස්සු මේ කාලේ ගොඩක්ම මේ කාලේ මොකද මේ වෙනකොට ලෝකෙම කතා වෙනවා. ඇමරිකා ගොඩක් බලවත්. තීන තාක්ෂණේ උපරිම තියෙනවා. අඟහරුවට යන්න හදනවා. නමුත් ලොස් ඇන්ජලිස් වල ඇතිවෙච්ච ගින්න නිවා ගන්න බෑ. සමහර අතුරුදහන් කරන්න පුළුවන් උපක්‍රම ශිල්ප ඔක්කොම යදෙනවා. නායකත්ව කිව්වා වගේ ස්වභාව දහමත් එක්ක හැප්පෙන්න මහා මුහුද ගහකොළ ගින්න මහා පොළොව එක්ක හැප්පෙන්න බෑ. ඇත්තටම අපි පරිසරය ආරක්ෂා කරනව නෙවෙයි ස්වභාව දහම ඉතින් මේ තාම අපිව ආරක්ෂා කරගෙන ඉන්නේ. මේ ස්වභාව දහම තීරණයක් ගත්තොත් උඹලා මේක ඇති කියලා අපිට ස්වභාව දහම ආරක්ෂා කරන්න දෙයක් නැහැ. ප්‍රශ්නේ එතනින් කල්ප ගානකට විසඳෙන. නේ? ඉතින් අපි ආශිර්වාද කරනවා ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා, නිදුක් චිර ජීවනය ලැබේවා. ඒ ලක්ෂ 6කට ඒ දෙන නායකත්වය, ඒ වචනෙන් ආදර්ශයෙන් දෙන නායකත්වයේ අවසානයේ මැරෙන්න කලින් ඒ අයට යුතුයකම් ඉෂ්ට කරන්න මේ රජයේ ඒකට පැලස්තර නැතුව හොඳ විසඳුමක් මේ 22 වෙනිදාට ලැබෙන්න කියලා. හැම දිනාටම තෙරුවන් සරණයි, සුවපත් වේවා.